ඔන්න මේ මීට සුළු මොහොතකට කලින් ලැබුණු උණුසුම් පුවතක් ගැන කියන්න තමයි අපි ආවේ. ඕගොල්ලෝ ටයිටල් එකේ දකින්න ඇති මනුෂ්‍ය නානක්කාර අත්අඩංගුවට. මෙන්න මේව තමයි ටයිටල් එකේ තියෙන්නේ, මනුෂ්‍ය නානක්කාර අත්අඩංගුවට. අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු අමාත්‍ය මනුෂ්‍ය නානක්කාර අත්අඩංගුවට ගෙන ඇත. මනුෂ්‍ය නානායක්කාරගේ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව වෙත අද උදෑසන පැමිණ තිබුණි. පසුගිය රජය සමයේ ඊශ්‍රායලට කෘෂිකාර්මික රැකියා සඳහා සේවකීන් යැවීමේ අක්‍රමිකතාවයක් සිදුව ඇති බව සඳහන් කරමින් අල්ලස් කොමිසම සිදු කරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මනුෂ්‍ය නානායක්කාර මෙලෙස කැඳවල තිබෙනවා. කෙසේ හෝ මනුෂ්‍ය නානායක්කාරව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු අත්අඩංගුවට ගෙනලා තියෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට ආවට පසුව තමයි ඉතින් මේ නිවුස් එක මම ආයෙත් කියන්නම්. අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු අමාත්‍ය මනුෂ්‍ය නානායක්කාර අත්අඩංගුවට ගෙන තිබෙනවා. මනුෂ්‍ය නානායක්කාරගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත අද උදෑසන පැමිණ තිබුණා. පසුගිය රජ සමයේ ඊශ්‍රායලයට කෘෂිකාර්මික රැකියා සඳහා සේවකින් යැවීමේදී අක්‍රමිකතාවයක් සිදුව ඇති බව සඳහන් කරමින් අල්ලස් කොමිසම සිදු කරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා තමයි මනුෂ්‍ය නානායක්කාරව මෙලෙස කැඳවා තිබෙන්නේ. ඉතින් දැන් ඔන්න කට්ටිය අත්අඩංගුවට ගන්න ඕනේද? දැන් ළඟදී අත්අඩංගුවට ගත්තෙත් නැහැ නේද මනුෂ්‍ය? ඒ දවස්වල මේ හොඳට සෙල්ලම් දාපු කෙනෙක් තමයි ඉතින් නේද? ඉතින් මේ කතා බහට ලක්ුණ කෙනෙක් තමයි. ඉතින් ඕගොල්ලෝගේ අදහසත් පල්ලෙහින් කමෙන්ට් කරන්න. ඒ වගේ ස්පෙෂල් නිවුස් විතරක් දැනගන්න LK+ YouTube නාලිකාව අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. හැමදෙම දැකගන්න මාහිමින් එහාලොවක හොඳ දේවල් අරගන්න සීරුවෙන් මෙහෙට එන්න